අනිත්‍යුන් මට බෑ කියලා කියපු අනිත්‍යුන් මට බැරි වෙයි කියලා මේ අර නියත විවරණ දීපුවා මම කරලා පෙන්නලා තියෙනවා. කවුරුත් වැඩ කරන්නේ නැහැ කියලා අතින් අල්ලන් හිටියේ නෑනේ. හරි. ඕගොල්ලෝ විසින්මනේ ඒක උනේ නැත්තේ. තව බොහොම පොඩි කාලයකින් ඔයාලා ස්වාධීන මිනිස්සු වෙනවා. ඒතකොට හොඳට මතක තියාගන්න යාළුවෝ එකෙක්වත් නැති වෙනවා. නිකන් හිතන්න තව අවුරුදු 5කින් තමන් මොන වගේ එකෙක් වෙයිද කියලා. ඔයාගේ ඔළුවේ තියෙන එහෙම එකක් තියෙන උඹලා හැමෝටම නෑ කියන්න එපා. රිවිෂන් එක ඉන්නවා කියන්නේ මෙතන ඉන්න උඹලා බහුතරය ෆේලියර්ස් නේ, අසාර්ථක වීමනේ. ගොඩක් වෙලාවට අම්මා තාත්තා මුල්ලිට කියන්නේ අයියා වගේ වෙන්න එපා අක්කා වගේ වෙන්න එපා කියන එකනේ. හරි. ඒක නම් උඹලා අසාර්ථක වීම. උණු බැනුම් අහගෙන චාටර් වෙලා කිසි શબ્දයක් නැහැ. ඒවට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැතුව ඒවට එවෙලි රියැක්ට් කරන්න යන්නේ නැතුව ඇතුලේ තියන් ඉන්නවා. හරි මාස 6-7ක් දෙන්න උත්තරයක් දීලා පෙන්නන්නම්. එහෙම ඉන්නේ උන් ඉන්නේ. වටේ මිනිස්සු හිතන විදිය මෙහෙම කරද්දි වෙනස් වෙනවා. මාර ඉක්මනට එක වෙනස් වෙනවා. මේ බැන හිටපු එක ඊළඟ මාසේ හොඳ කියන්න පටන් ගන්නවා. ඔයාලගේ අනාගතය වෙනුවෙන් තව අවුරුදු 5කින් ඔයාට යන්න ඕන කියලා වගේ ඔළුවේ තියෙන අර තැන වෙනුවෙන් මේ වෙලාවේ ඔයාට පැවරිලා තියෙන වැඩේ හරියට කරන්න. මේක ඔයාලගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක. පිටිපස්සේ හැරලා බලද්දී සක්සස්ෆුල් කියලා හිතෙනකොට දැනෙන ආතල් එක. හරි. ඒ ත්‍රිල් එක ඒක ගන්න බැරුව ඇති වෙන මොන වගේවත් එතකොට මොන මට්ටමක ඉන්න ළමයෙක් වුණත් තාම උඹලට මේක කරන්න පුළුවන්. එහෙම කරන අය හැම අවුරුද්දකම ඉන්නවා. හැබැයි අර මුලින් ඉඳන් වැඩ කරගෙන ආපු එකෙක් වගේ රිලැක්ස් එකේ එහෙම බෑ ඉතින් ඈ. ඒක ඔයාලා බලාපොරොත්තු වෙන්න. එහෙම අසීමිත කැපවීමක් කරන්න වෙයි කියන එක ඒකට දැම්ම ලෑස්ති වෙන්න. දැන් ඕගොල්ලන්ගේ පවුනේ ඕගොල්ලෝ ගෙවන්නේ. ඒකට ඕගොල්ලෝ කවුරුත් වැඩ කරන්නේ නැහැ කියලා අතින් අල්ලන් හිටියේ නෑනේ. හරි. ඕගොල්ලෝ විසින්මනේ ඒක උනේ නැත්තේ. හරි. ඊටාම සුළු ප්‍රමාණයක් ඇති වළක්වන්න බැරි හේතු නිසා පරිබාහිර කාරණා නිසා තමන්ගේ ශෛලිය එක හරියට කරගන්න බැරි වෙච්ච නමුත් බහුතරයාගේ తত্ত্বය සහ එහෙම ළමයින්ට උනත් හරියට ඇතුලෙන් අහලා බැලුවම ඇත්තටම ඔය බාහිර හේතුන් නිසාමද බැරි වුනේ කියලා නෑ චුට්ටක් මගෙත් අඩුපාඩු තියෙනවා එහෙමයි හරිද ඒ තමයි ඇත්ත කතන්දරේ හරිද එතකොට ඒ තමන්ගේ පව් ටික තමන් ගෙවන්න ඕන ඒකට සාමාන්‍ය මුලින් ඉඳන් පිළිවෙලකට වැඩගෙන කරගෙන ආපු ළමෙක් වගේ රිලැක්ස් එකේ මේක කරගෙන යන්න මේ අමාරුයි සහ බෑ ඒක යම් ලොකු එකක් අර අපි කියන්නේ කොන්දේසි මොකුත් නෑ මොන ප්‍රශ්නාවක් මොන තත්ත්ව තිබුණත් අදාළ නෑ වැඩ කරන්න වෙනවා හරි එහෙම කරන්න වෙනවා චුට්ටක් මං කියන්නේ දැන් අවුරුද්ද එහෙම නම් ඉවර වෙලා ටිකක් කල් ගිහලා නමුත් මට ඕගොල්ලන්ට කතා කරන්න හම්බෙච්ච පළවෙනි වතාව නිසා මම කියන්නේ ටිකක් මේ හිතලා බලන්නකො තව අවුරුදු නිකන් මේක ඇත්තටම පොඩ්ඩක් හිතලා බලන්න ඕගොල්ලෝ පොඩි ළමයිනේ ඕගොල්ලෝ වැඩි හිටියෝ හරිද ඕගොල්ලෝ ලොකුයි ඇත්ත වැඩි හිටියෝනේ ඒකට තව බොහොම පොඩි කාලයකින් ඔයාලා ස්වාධීන මිනිස්සු වෙනවා. ඒතකොට හොඳට මතක තියාගන්න යාළුවෝ එකෙක්වත් නැති වෙනවා. ඒක නැති වෙනවා කියන්නේ උන් තරහ වෙනව නෙමෙයි. උන්ට උන්ගේ වැඩ තියෙනවා. හරිද? ඔගොල්ලෝ කොච්චර දැන් කොහොම හිටියත් මේක නෙවෙයි ඔයාලා හැමෝම වටේ ඉන්න එකෙක්වවත් අඳුරන්නේ නැති අලුත් සමාජයකට යන්න වෙනවා. එහෙම තැනකට යන්න වෙනවා. හරිද? ඒකේ තේරුම ළඟ ඉන්න ඒ උන් වැඩක් නැහැ කියන එක නෙවෙයි. ඒක තමයි මේකේ හැටි. මේ process එක එහෙමයි. අනිවාර්යෙන් ඒ level ඉවර වෙලා මොකුත් දන්නේ නැති පරිසරයකට හැමෝටම යන්න ඕනේ. ඒක ඒ ලෙවල් පාසලා මෙඩිසින් ගියත් එහෙමයි, ඉන්ජිනියරින් ගියත් එහෙමයි. යම් ප්‍රමාණයක් දෙතුන් දෙනෙක් අඳුරන පිරිසක් ඉන්නේ. නමුත් ඒක සම්පූර්ණ වෙනස්. සහ එහෙම නැතුව වෙන ජොබ් එකකට ගියත් ඒත් එහෙමයි. වෙන එකකට යන්න වෙනවා. හරි. එහෙනම් මුලින්ම දැන් මේ තියෙන තත්වයේ තියෙන. අපි ගොඩක් වෙලාට හිතන්නේ මෙතන ඉඳන් හිතන්නේ. එහෙම නැතුව පොඩ්ඩක් දැන් ඉන්න එකකින් එළියට ඇවිල්ලා නිකන් හිතන්න තව අවුරුදු 5කින් තමන් මොන වගේ එකෙක් වෙයිද කියලා. ඔයාගේ ඔළුවේ තියෙන එහෙම එකක් තියෙන උඹලා හැමෝටම නෑ කියන්න එපා. ඔල ඔක්කොගෙම ඇතුලේ අර පොඩි කාලේ ඉඳන් බිල්ඩ් අප් කරගෙන ආපු වෙන ලොකු ඒවා තියෙනවා. ඒවා කියන්න ලැජ්ජයි සමහරුන්ට මෙච්චරකල් කරලා තියෙන ඒ වගේ හැටියට. හරි. කමන්නේ හිතන්නකෝ. හරිද? කොහොම එකෙක් වෙයිද? මොන වගේ එකෙක් වෙලාද? පොඩි වෙලාවක් කන්නේ මම තව අවුරුදු 5කින් විවිධ දේවල් මම මොන වගේ දෙයක් කරමින් ඉඳීද? සමහරට මොන වගේ හරි වාහනයක් තියෙයිද? ඕ සමහරට ගියක් කරේ මෙහි තියෙයිද නැත්නම් මොකක් හරි බිස්නස් එකක් පටන් අරන් ඒක මං ඩිග්‍රී එකක් කරන ගමන් එහෙම මොකක් හරි එකක් ඔන්ලයින් ළමයි සියල්ලට මේක අදාළ මොකක්ම හරි එකක් කතන්දරයක් හරි ඇතිනේ දැන් ඊට පස්සේ මේක හිතන්න එපා හිතුව දුක හිතන්න දැන් ඕක කරන්න පුළුවන් වේද කියලා වගේ ඕනනම් ඊළඟට හිතන්න පුළුවන් අවුරුදු 5ක් යද්දි මේ කියන්නේ මෙච්චර කල් ඇවිල්ලා තියෙන ෆ්ලෝ එකත් එක්ක මෙහෙමයි හරිද දැන් මේ මිනිස්සුන්ට ජීවිතේ එක එක තැන්වල වෙනස් වෙන්න chances හම්බ වෙනවා. එක විදිහකට යනවා ඒවා වෙනස් වෙන්න chances හම්බ වෙනවා.
ඒ සමහරක් chances අපි ගන්නවා, සමහර chances අපි මිස් කර ගන්නවා. මිස් වුණොත් ඒ chance එක නෑ. ආයේ ඊළඟ වතාවක chance එකක් හම්බුන වෙලාවක තමයි ඒක හෙටද, තව මාසෙකින්ද, අවුරුද්දකින්ද, අවුරුදු 5කින්ද, 10කින්ද කියන්න අපි දන්නේ නෑ. A level කියන්නේ දැන් මේ රිවිෂන් ක්ලාස් එකක් නේ මම කරන්නේ. රිවිෂන් එක ඉන්නවා කියන්නේ මෙතන ඉන්න වල බහුතරය ෆේලියර්ස් නේ, අසාර්ථක වීම නේ. හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝ කලින් වතාවේ සාර්ථක වුණා නම් මෙතන ඉන්න ඕනේ නැහැ. යම් ප්‍රමාණයක් ඇති ෆස්ට් ට්‍රයි කරනවා වුණත් දැන් වැඩි හොඳට වගේ නෑ ඇති. නමුත් බහුතරයක තත්ත්වේ ඔයාලා ෆේලියර්ස් නේ, ඔයාලා අසාර්ථක වීම නේ. ගොඩක් වෙලාවට අම්මා තාත්තා මල්ලිට කියන්නේ අයියා වගේ වෙන්න එපා, අක්කා වගේ වෙන්න එපා කියන එකනේ. හරිද? ඒ කියන්නේ උඹලා අසාර්ථක වීම. ඔයාලා අසාර්ථකත්වයට උදාහරණ විදිහට ගන්න ඉස්කෝලවල එහෙම අර එකෙක් හිටියා මෙහෙම එකෙක් කියලා තමයි කියන්නේ. ඔයා ගැන කියන්නේ බලන්න. හරිද? ඒ අනිත් උන්ට එහෙම වෙන්න එපා කියලා කියන්නේ අසාර්ථක වීමේ උදාහරණ වලට ඕගොල්ලෝ ගන්නවා. හරිද? එහෙමනේ ගොඩක් අය එහෙමයි. බහුතරයක තත්ත්වය එහෙම. හරි. ඉතින් මෙහෙම රිවිෂන් කියන්නේ කොහොමත් එහෙමයි. හැබැයි ඔය අසාර්ථක මිනිස්සෙක් කියන ඉරණම යම් ප්‍රමාණයක් ඉන්නවා හැම අවුරුද්දකම කන පිට හරවනවා. හරි. කියන අර කතා ඔක්කොම අහගෙන උණු බැනුම් අහගෙන චාටර් වෙලා කිසි සද්දයක් නැහැ. ඒවට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැතුව, ඒවට එවෙලි රියැක්ට් කරන්න යන්නේ නැතුව ඇතුලේ තියන් ඉන්නවා. හරි මාස 6-7ක් දෙන්න උත්තරයක් දීලා පෙන්නන්නම්. එහෙම ඉන්නේ උන් ඉන්නේ. හරි. එහෙම හෙන මේ එවෙලි රියැක්ට් කරන්න යනවා කියන එක එච්චර බුද්ධිමත් වැඩක් නෙවෙයි. හරි වෙලාවට හොඳට අර හිතා ගන්න බැරි වෙන රිටර්න් එකක් දෙන එක තමයි මම නම් කියන්නේ කරන්න ඕන වැඩේ කියලා. හරි. එහෙම හිතන්න හැම අවුරුද්දකම ඉන්නවා. 2021 හිටියා 22 එන්න නියමිතව ඉන්නවා රිසල්ට්ස් එන එකත් එක්ක තමයි උන් ටික එළියට එන්නේ. දැනටම හොඳට කරා හරි මගේ වැඩේ ඉවරයි කියලා ඉන්නේ උන් ඉන්නවා. නමුත් ඒක නිල වශයෙන් උන්ට සහතිකයක් නෑනේ, රිසල්ට් එක නෑ යාළගේ සහතිකය. හැම අවුරුද්දකම එහෙම සෙට් එකක් ඉන්නවා. මේක වෙනස් කරලා එතන ඉඳන් උන්ව ගන්නේ ඒ මොහොතේ ඉඳන් උන් සාර්ථක වීමේ උදාහරණය වෙනවා. බලන්නකො මෙච්චර කල් මේ පිස්සු නටන ඉඳලා දැන් බලන්නකො ඌ ඉන්නේ හැටි. ඌ කරගත්තානේ ඌ කොහොම හරි. එහෙම ඌ මාරු වෙනවා තනිකර. ඒක වටේ මිනිස්සු හිතන විදිය මෙහෙම කරද්දි වෙනස් වෙනවා. මාර ඉක්මන්ට් එක වෙනස් වෙනවා. මේ බැන හිටපෙක ඊළඟ මාසේ හොඳ කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ වටේ මිනිස්සු හිතන විදිය කියන්නේ හරි తాවකාලික දෙයක්. කොයිම වෙලාවකවත් උන් හිතන විදිය මත ඔයාගේ පාත් එක තීරණය වෙන්න දෙන්න එපා. ඒක මාර ඉක්මනට වෙනස් වෙනවා. හරි. එහෙනම් හරි විෂන් එකක් තියාගන්න. හරි. ඕගොල්ලෝ සමහරට අසාර්ථක වීම වෙන්න ඇති. කමක් නැහැ. ඒක වෙනස් කරන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන එහෙම chance එකක්. ඒ chance එක මිස් කරගන්න එපා. ඒකට මේ වගකීම් සහගතව වැඩ කරන්න. ඔයාලගේ අනාගතය වෙනුවෙන් තව අවුරුදු 5කින් ඔයාට යන්න ඕන කියලා ඔයාගේ ඔළුවේ තියෙන අර තැන වෙනුවෙන් මේ වෙලාවේ ඔයාට පැවරිලා තියෙන වැඩේ හරියට කරන්න. මේක ඔයාලගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක. මම හැමතිස්සෙම කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ A level ළමයෙක්ගේ ශිෂ්‍යත්වයේ O level ළමයෙක්ගේ ඒක ප්‍රොෆෙෂනල් පාර්ට් එකක් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි A level ළමයෙක් ඉගෙන ගන්නවා කියන්නේ ඒක එයාගේ වෘත්තිමය පාර්ට් එක. පඩියක් නැති රස්සාවක් වගේ දෙයක් මේක. ඒකේ අනාගත ප්‍රතිලාභය තව පස්සේ එන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක්. එහෙම නැත්නම් මේක ඔයාගේ ප්‍රොෆෙෂනල් පාර්ට් එක. මේක වෘත්තිමය පාර්ට් එකක්. ඒක පර්සනල් එක කලවම් කරගෙන කරන්න යන්න එපා. යාතල ඉන්න රිලැක්ස් එකේ වෙලාවක් හම්බෙන වෙලාවට මේක කරනවා එහෙම එපා. හරි. මේක බහලා කරන්න. මේකේ ප්‍රතිලාභ ටික දකින්න, ඒ කියන්නේ ඔයාට ඕන තැනට යන්න නම් ඒ වෙලාව ඔයාට පැවිරලා තියෙන රාජකාරිය හිතලා යනුව කරන්න. දැන් ඕගොල්ලෝ දැන් හිතලා බැලුවොත් ඔයා මෙච්චර කල් ඇවිල්ලා තියෙන ගමන දිහා ගොඩක් වෙලාවට 100%ක් තියා 150ක් හරි ඒ ගැන තෘප්තිමත් වෙන අය අඩුයිනේ. තව කරන්න තිබ්බ, තව මෙහෙම කරන්න තිබ්බ, මෙහෙම වුණා නම් එහෙමනේ ගොඩක් අය. හරි. දැන් මම ඔය ටික හිතලා බැලුවොත් මට හිතෙන්නේ මම සාර්ථකයි කියලා. මට නිකන් ඉන්න වෙලාවක හිතුවොත් පිටිපස්ස හැරලා ජීවිතේ මේ වෙනකන් ඇවිල්ලා තියෙන පාර්ට් එක ගැන මොකද හිතන්නේ කියලා මට ඒක පට්ට සාර්ථකයි. හරි. මගේ වයස අවුරුදු 24 වගේ වෙනවා. 24යි මාස 6යි දවස් 5ක්ද කොහොමද. හරි. මේ ඒක දවස් ගණන් මම හැමතිස්සෙම ගණන් කරලා නැහැ. ඔය තියරි පන්තියේ මොකක් හරි එකදී ඒක ගණන් කරගත්තා. ඒ හින්දා මතක. එතකොට මේ 24. ඒ කියන්නේ ඕගොල්ලන්ට වඩා මේ අවුරුදු 5ක් හෝ සමහරට අවුරුදු 4ක් වගේ තමයි මම වැඩිමල් වෙන්නේ. ඒතර උඹලා අවුරුදු 5කින් වෙනවා කියලා දැන් චුට්ටකට කලින් හිතුවේ. ඒ අවුරුදු 5 පාස් කළා මම ඉන්නේ. හරි. එතකොට මමත් ඔය කාලේ යම් දේවල් ටිකක් තව අවුරුදු 5කින් මම මේ වගේ එකෙක් වෙනවා, මෙහෙම දෙයක් කරනවා කියලා හිතුවා. ඒ වම නෙවෙයි උනේ මේ වෙද්දි. ඒක වෙනස් වෙනවනේ අරින්. ඒ හිතන එකම වෙනවා කියලා එකක් නැහැ. නමුත් අවසාන ප්‍රතිඵලයට එහා මම ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. මම ඔයාලගේ තැන ඉඳන් මට කවුරු හරි ඔය වයසේදී කිව්වොත් උඹලා තව අවුරුදු 5කින් ඉන්න තැන හිතපල්ලා කියලා මම හිතන එකට වඩා එහාට මම අවුරුදු 5 වෙද්දී ඇවිල්ලා තියෙනවා. හරි. ඒක මට පිටිපස්ස බලලා හිතන්නේ හරි මම සාර්ථකයි. මට තව සාර්ථක වෙන්න පුළුවන් ඉස්සරහට. මම කියන්නේ ඒ දැනෙන්න
එහෙම පිටිපස්ස හැරලා බලද්දී සක්සස්ෆුල් කියලා හිතෙනකොට දැනෙන ආතල් එක හරි ඒ ත්‍රිල් එක ඒක ගන්න බැරුව ඇති වෙන මොන වගේවත් මට ඕන එක මම කරගෙන තියෙනවා මං හිතපු අචීව්මන්ට්ස් ටික මම අරගෙන තියෙනවා කියලා. එහෙම හිතෙනවා නම් මිනිස්සෙකුට පිටිපස්ස හැරලා බලද්දී මීට එහා තව කරන්න දෙයක් නැහැ. මට කරන්න පුළුවන් ටික හරි මම කරලා ඉවරයි. මේක පට්ට. මම ජීවිතයේ හැම අධීරකම ඒ වෙලාවේ මට පැවරලා තියෙන රාජකාරිය මම උපරිමයෙන් කරලා තියෙනවා. මම A level කරන කාලේ මම අයිලන්ඩ් රෑන්ක් එකට A level කරා. ඊට පස්සේ එතනින් එහාට මගේ වෘත්තීය වෙච්ච මේ පාර්ට් එක. එතනින් ඊට කලින් හැම තැනකදීම එහෙම කරන්න try කරන්න. මේ වැඩේට සමහරට මේ ඔයා ආස නැතිද දැන් මම කිව්වට ආසාව ඉගෙන ගන්න කියලා උඹලා ඉගෙන ගන්න ආස නැහැනේ. හරිද? මම කිව්ව පළියට මෙතනින් හැම එකම ඉගෙන ගන්න ආස වෙන්නේ නැහැනේ. ඒක මෙහෙමයි. ඉගෙන ගන්න ආස වෙන්න එපා. බැයි නම් ඉගෙන ගන්න ආස වෙන්න අමාරුයි නම් ඉගෙන ගන්න ආස වෙන්න එපා. නමුත් ඒකේ ප්‍රතිලාභයට ආස වෙන්න. ඒ කියන්නේ ඔයා කරන වැඩේට ආස නැත්තම් ඒ වැඩේ කරන එකෙන් ඔයාට ලැබෙන දේට ආස වෙන්න. හරිද? ඒ වෙනුවෙන් ඔයා මේක කරන්නේ. ඔයා ඉස්සරහට මොකක් කරත් අනිත් එක කොන්ෆිඩන්ස් එක. ඒ ලෙවල් වලින් මම කියන්නේ මිනිස්සුෙකුට හම්බෙන වැදගත්ම දේ මගේ කෝණයෙන් නම් කොන්ෆිඩන්ස් එක. ඩිග්‍රී එක නෙවෙයි. ඒ කියන්නේ දැන් ඕන තරම් මොන වැඩේ ඔයා කරන්න ගියත් හරියන්නේ නැති වෙයි දන්නේ නැහැ කියලා ඕන මිනිස්සුෙකුට හිතෙනවා. දැන් උඹලට හිතෙන්නේ මේක ඔය කරාට හරියන්නේ නැති වෙයි දන්නේ නැහැ කියලා. හරි. එහෙම හිතෙනවා. අපිටත් අදටත් හිතෙනවා. එහෙම වෙලාවට අපිට තියෙන ලොකුම හයිය තමයි කලින් ඒ වගේ හිතිලා අපි ඒව කරපුවා. එහෙම නෑනේ ගොඩක් අය. එහෙම එකක් ඕන. එහෙම එකක් තිබ්බම තමයි එතනින් ඉස්සරහට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ ලෙවල් කියන්නේ ගොඩක් වෙලාවට කොන්ෆිඩන්ස් දෙන පළවෙනි තැන. ඒ කියන්නේ මේක හරියට කරගන්න පුළුවන් වේද බැරි වේද කියන දෙගඩියාම ඉඳලා නෑ කොහොම හරි කරනවා කියලා කාගෙන කරලා අන්තිමේට ඒක අචීව් කරගත්තට පස්සේ මට කලින් බැරි වෙයි කියලා මමම හිතපු අනිත්‍යුන් මට බෑ කියලා කියපු අනිත්‍යුන් මට බැරි වෙයි කියලා මේ අර නියත විවරණ දීපුවා මම කරලා පෙන්නලා තියෙනවා. එහෙනම් මට මේකක් පුළුවන්. ඒකෙන් තමයි ඉස්සරහට ලයිෆ් එක ඇදෙන්නේ. කොන්ෆිඩන්ස් කියන එක ආත්ම විශ්වාසය කියන එක මාරම වැදගත් ඒක මත තනි කර අවසාන ප්‍රතිඵල වෙනස් වෙනවා. ඉතින් ඒ ලෙවල් කියන්නේ එහෙම එකක්. ඒ කියන්නේ ඔයා සමහරට ડોක්ටර් කෙනෙක් වෙන්න ආස නැතුව ඇති. හැබැයි ඒ ලෙවල් කියන එකෙන් එන කොන්ෆිඩන්ස් එක ඔයා ඉස්සරහට මොනවා කරත් ඒක මාරවත් වටිනවා. මාරම වැදගත්. ඒ නිසා මම කියන්නේ තව අවුරුදු 5ක් ගියාම දැන් ඉඳන් අද ඉඳන් හරිද ඕනනම් දිනේ දාලා මේවා ලියාගන්න ඔයාලගේ පැත්තේ වැඩ විදිහට අදින් තව අවුරුදු 5කට පස්සේ පිටිපස්ස හැරිලා බලනකොට ඒ අවුරුදු 5 තුල ඔයා සාර්ථකයි කියලා කියන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න බලන්න. හරි. මෙච්චර කල් කතාව එපා. ඒවා ගිහිල්ලා ඉවරයි. මෙතන ඉඳන් අවුරුදු 20යි කියමු ඔයාලට වයස. 19 20 ඔය සීමාවෙනින්. තව අවුරුදු 5කින් අවුරුදු 25 වෙනකොට පිටිපස්ස හැරිලා අන්තිම අවුරුදු 5 දිහා බලද්දී මට කල හැකි උපරිමය මම කරලා තියෙනවා සහ මම යන්න පුළුවන් උපරිම මට්ටමේ සාර්ථක වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න. හැම එකම. එහෙම නැත්නම් ඉපදිලා ඉවරනේ ඉතින්. මැරරක ඉන්න බෑයි. හරි. ඉන්න එක ඉන්න විදිහනේ අපිට වෙනස් කරන්න පුළුවන් නේ. ඒක වෙනස් කරන්න. ඒ තියෙන විදිහට යන්න නම් ඉතින් ඕගොල්ලෝ ඕනේ නෑනේ. තියෙන විදිහට කොහොමද යනවන්නේ? ඒ ෆ්ලෝ එකේ ඔය යන විදිහට ගලාගෙන යන්නයි මිනිස්සු. ඒ යන ෆ්ලෝ එක වෙනස් කරන්න මිනිහෙක් ඕනේ. ඒ හින්දා මේ ඒක වෙනස් කරන්න. හරි.